Hello guys, welcome back to another gameplay videos. ඉතින් අද අපි ගහන්න යන්නේ Granny servers එකේ. ඉතින් මේක අප්ඩේට් එකක් ආවා. දැන් ටික කාලයකට කලින්. ඉතින් දැන් මම යන්නේ තුන්වෙනි පැටර්න් එකේ. ඕකේ normal mode තමයි මේ පාර යන්නේ. මේක පොලේ ගෙවුවා. මේක ගත්තා. මේක පොලේ ගෙවුවා. මේක ගත්තා. දුවලා ගිහින් ඉතින් හැංගුණා. මොකද දැන් normal mode නේ. Granny ටිකක් වෙගින් ඉනවා. easy mode එකට අම්මට easy mode එකට වඩා ඕකේ ගණි ගියානේ මම ඊළඟට ගේන්නේ ඉන්නේ Halloween update අම්මට දැකලා කියහන්කෝ ගණි අපි දැන් කලබල වෙන්න ඕනද ගණි ඔබ මේකෙන් ටික කලබල වෙන්න ඕන වගේ කමන්නේ ඔය අහිමිත් කම්මින්නේ නේ පාලෙම්ම පුළුවන් දෙයක් කරපන් පාලෙම්ම අයියෝ මේ ගණි නම් මල වදයක් නේ වරෙන් අනේ පාලෙම්ම බොහින්ගෙදි මං ගිහින් මේක තියනවා අර වරෙන්කෝ ඩග්ගාල වරට වෙලා යන මෙහෙම තල්ලු කරන් යා නියමයි ගණීව අපිට මග යනු ICU කිව්වා කියන්නේ එන්නේ නෑ හරි නෙගිටපන් බල්ලු දැන් අපි යන්නේ බේස්මන්ට් එකට ඕකේ මේකෙන් ගන්න දිනවා මීටි මේකේ මොනවද මුකුත්ම නැත ඔඩු සිරාවට හරි ඉතින් මං පසුබැස්සේ නෑ මම ආයෙත් ආවා ඔඩු සිරාවටම ගණී අරහින් යනවා අයියෝ පට්ටා කරලා බංගණී හෝ අපි අයිනොත් කරමු අරහින් යද්දි මෙහෙන් යනවා මෙහෙන් යනවා මේක අනේ ඵලයන් බා බෙතවඩි කියන්නේ අයියෝ මේ කියන කල් දෙන්නේ කන්ට ඉන්න බෑ හෝ උඹට මාව අල්ලන්න බෑ ඵලයන් තාරක් ගන්නත් දෙන්නේ නැත්නම් අර ටික කියලා හේත් වරම් මෙහෙට යන්නේ ග්‍රැනි කායක මේ බේස්මන්ට් එක පැත්තට නම් යන්න එපා අන්න හිට යන්න අන්න ගොඩක් හොඳයි ඉතින් ග්‍රැනිගේ මනස් දන්නවා ඒකින්ද හොඳ මේ ගන්න දුවඹ නැත්නම් මන මනස් නේ තියෙන්නේ තනින් වැඩි තනින් ගියේ අපි ග්‍රැනිව මෙතනට ගෙන්න ගමු හරි ග්‍රැනි ඊට පස්සේ මෙතනට ගෙන්න හොඳ ග්‍රැඩක් ග්‍රැනිට දෙමු කටවට්ටා ප්‍රසද්දයක් වෙනවනේ ඔන්න ග්‍රැනි එනවා ඔන්න ග්‍රැනි එනවා මම දුවනවා ග්‍රැනි එනවා මම දුවනවා දැන් අපි යන්න ඕනේ උඩම තට්ටුවට දෙවෙනි තට්ටුවට නෙමෙයි උඩම තට්ටුවට ඒ කියන්නේ තුන්වෙනි තට්ටුවට ඒ උඩම නෙමෙයි තට්ටු හතරක් තියෙනවා උඩම තට්ටුව නෙමෙයි ග්‍රැනි එන්න එපා ඉන්නවද ග්‍රැනි හොයනවාද ඒ කියන්නේ ඔයා එන්න එපා මට වදයක් වෙන්න එපා අයියෝ එනෝ ඔබ මේ කැට ගිහින් හැංගිය වීල් ක්‍රෑන්ක් එක මෙතනනේ හැබැයි ඒක නම් ඕනේ වෙන්නේ දැන් මොකද කරන්නේ ග්‍රැනිටක් ගාලා යන්නෙත් නෑ බං අන්න යනවා බයි බයි ග්‍රැනි ඔයා ඔහෙන් යන්න මෙහෙන් ලීට් එක කඩා ගන්න ඕනේ නැත්නම් ග්‍රැනි යකන් ඉන්න ඕනේ ඔන්න ග්‍රැනි අතන හිටයි ග්‍රැනි බයි ග්‍රැනි ගියා දැන් ඔතන නම් මෙතන ඉන්න ටික වෙලාවක් යනවනේ ඒ වෙලාවේ නයිස් ග්‍රැනි එනවා ග්‍රැනි එන බාන නයිස් දැන් ඉතින් ග්‍රැනි මෙතනින් මොකක් කරන්නද ඉන්නව කියන්නේ දැන් ඔතනින් එයා මට
බලන්න තමයි එන්නේ. හැබැයි ඇරලා බලන්නේ මම නෑ. බෝටක් ගල් moving. අයියෝ මම ඉවරයි. අයියෝ මට ඉවරයි. හරි ඉතින් මම ග්‍රැනිව පොඩ්ඩක් කරපත්තට යවාගත්තා. ඕ ෂිට් ග්‍රැනි. පැත්තට යන්නේ මම පැත්තට යනවා. ග්‍රැනි දැක්කා. ෂූ පයින් ගහන්නේ බංකී. කරන්න බෑ බං අයියෝ. වෙච්ච දෙයක්. නෙමෙයි හින්දුවපා. දැන් මේ මෙතනට එද්දි මම මේක අර ෂේප් එකේ කැපෙනවා. හරිද? කැපිලා විසි වෙලාම යන්නේ. අයියෝ දැන් ආයිත් දුවපන්කෝ. කොහොමද ග්‍රැනි මගේ පස්සේ ඉන්න ඕනේ. වරෙන් කමන්නේ. ඔහොම වර. උඩු සිරාවටම. අනේ මේක කරන්න බෑ බං. මේක කරන්න බෑ. අනේ දැන් කීපාරක් මරනවද බං? අනේ උන්ගේ අම්මට දැන් බලහන්කෝ. දවස් 4ක් ගියා තාම කිසිම දෙයක් කරගන්න බැරි වුණා. මේක නම් හරියන්නේ නෑ බං. දැන් නම් ගත්තකම දුවනවා. බලන්න ග්‍රැනි එනවද නැද්ද කියලා. දහන්කෝ දැන් නම් ගත්ත දිව්වා. ගත්ත දිව්වා. ඕකේ. බැටරි 30යි බං. ගත්තා දිව්වා. බලන්න අම්මට. අනිවාර්යෙන් බං. පුළුවන් නම් අනේ ඵලයන් බයි යන්න. ආක දාපු බෙට්ට. බේටි වනචරේ. දුවපා. අම්බෝ ඇදි යන්තම් වැටුණා. තව ටිකක් යහුවෙනවා. හරි කමන්නේ මම වෙපන් කීයක් ගන්නම්කෝ. වෙපන් කීය ගන්නකොට දෙන්න ෂොට් එකම. අද නහුතරම. නහුතරම හාන්න දෙන්නේ. තින්දහංකෝ. කවඩක්වත් මට කරන්න දුන්නති වනචරයා. තෝද මන් නිදි කරලා ගම නවත්තන්නේ. හරිද? නිදි කරලා බෝ මරනවා මං අය. දහංකෝ තියනවා තොට කුඩු වෙන්න. යා මට කපුට ගා බලන්නත් ඕනි. ඊට කලින් මෙහෙ බලන්න. මෙහෙ බලන්න නෙමෙයි. මේක අරන්කෝ. ග්‍රැනි එනවද? ග්‍රැනි එන්න ආවිනිදි කරන්න යන්නේ. ආගේ චූටි අයියා. චූටි අයියා නෙමෙයි. ගෙදරට පාරේ. අන්න පාරේ ඉන්නේ මේක වෙනම කතාවක්. ග්‍රැනි නෝ දැකලා ඵලයන් බයි යන්නේ. මොකද දිහන් තවරික්කෙන් පස්වෙනි දවසට යන්න වෙනවා. අන්න හරි. මේ කරන් දෙන්න මේක ඕනේ. හරි. ගොනක් තියෙන එක චෙක් කරන් යා. දැන් මට කපුට්ටාගේ මේක ගන්නත් තියෙනවා. හරි. ඉස්සෙල්ලා පොල්ල ගමුකෝ. පොල්ල තියෙන්නේ අර කාමරේ ඇතුලේනේ. ඉන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එක ගනි. කොට මට ටක් ගාලා ගිහින් උගේ වැටි ඉවර කරගන්න පුළුවන්. ඉතින් පොල්ල එකත් අරන් යමන්කෝ. කරන් ගිහින් නම්බර එක ඒකනේ. මේ කරන් ගිහින් මෙන්න මේකට දාගන්න. අඩු. අයියෝ වටියෙන් බන්න නැත්තම් මාතෝත් එක පණින්න. කොහොමද දැන් මට යන්න වෙනවා කටින් පිලර්ස් එක ගන්න. ඒක තියෙන්නේ කොහොමද මෙහෙම. ඉන්නේ කමන්නේ යම. ඔන්න දිව්වා. වනචරය දිව්වා. ඔන්න දුවනවා. මම දැන් මෙහෙට එනවා තරහ වෙන්න පොත්. හැබැයි තරහ වෙන්න රියල් වෙලා හිටියේ. නයි. දැන් යමු. උඩටම යමු. නම්බර 1. ඔන්න කරහම්. මෙන්න මේක. හරි නයිස්. ඔන්න කොහපන් ඔන්න ඔක ගන්න. දැන් අපි යනවා යටට. යටට. මෙහෙන් අන්න අරය යනවා. ඔන්න හරි. ඔය උඩ යන්න ඔය ෂේප් එකට මෙහෙට යනවා.
තරහවෙන්න නම් එපා තරහ වෙන්න කොහොමද යල්ලිලා හිටින්නේ කොහොම වෙනම කතාවක් මම යනවා උඩට කොහෙන්ගේනි හිටියත් අදාළ නැහැ කෝකටත් මෙතනින් දෙකක් දාලා යමු එතකොට හිටියොත් මෙතනට එනවනේ මූණට මුනිච්චි වෙන්නේ නැහැ එතකොට හැබැයි මේකේ තියෙන්නේ ක්‍රීකින් ෆ්ලෝර්ස් එතකොට ඒකේ සද්දයක් හිතන්නේ ඒක වෙනම කතාවක් okay you know that's වෙනම කතාවක් අපි ඒක පස්සේ බලමුකෝ උඩ ඉන්නවට ගනි නෑ නේද මම එක ෂේප් එකේ මෙන්න මෙතනින් දාගන්නවා මේකේ මොනවද මස් කෑල්ල ඒක කෝ නමුලෝර මටක් නේවට මොකද මට මේකේ ග්ලිච් එකක් තියෙනවා කරන්න දුපන් බලගන්න චේන් කට් එක අනේ නේ බං මට නම් සෙල්ලම් කරන්න ඕනේ බෝතල් නැත්තම් ලොකු දෙයක් හදේ යන්න ඌ එතන නෑ ලොකු දෙයක් මම දාලා ගහුවා නේද කමන්නේ නේද පොඩ්ඩක් ඉඳහන්කොට වෙන්න මම මේ දොර ගලවගෙන යනවා එතකොට හරිනේ වෙඩි නයිස් නයිස් අඩු ගියාට ඉන්නවා ඉතින් පස්සෙන් යනවා ඉඳහන්කො උඹට දෙන්න මසොට්ට දහන් වරම් පස්සෙන් පස්ස පැත්තෙන් වරෙන් උඹට දෙන්නවා යන්න ඵලයක් අත්තම්මා නිවංගි පරහඬ දිනවා මුණ බරන්න දෙන්න ඒක වෙනම කතාවක් මේ කලින්බ මම හිතන්නේ කලින් විලාසයක මට සෙම වගේ බං ගණන් ගන්න එපා දැන් ඉතින් පැන්න තමයි මට මෙතනින් මේක අරන් ගත්තා මා පට්ටරෙම බං ඔයාලගේ පැත්තටත් වහිනවනම් කමෙන්ට් එකක් දාපන් යටින් තව මේ ග්‍රැනීට් මේ දත් බලහන්කෝ හරිම ගඳයි හරිද ඉතින් මම කියන්නේ හිටියේ උඹලට කැමති ඕනම දන්තාලේපයක් මේ ග්‍රැනීට පහලින් දාගෙන යන්න ඔගොල්ලෝ කැමති ඕනම එකක් පහලින් දාගෙන යන්න ග්‍රැනීට හොඳයි කියලා හිතන පිට මං හිතන්නේ මෙච්චර ඕනේ බඩු ගුණයි චේන් කටර් එකයි කද්ද වුඩන් ස්ටික් එකයි අඩු මෙන්න හිටලා කමන්නේ ගමු අරන් මෙන්න මෙතනින් දාගමු දැන් අර පැඩ්ලොක් නෙවුවා මේකත් ගමු ලොකු මකුණුවෙක් කමන්නේ අරුවට වඩා ලොකු නෑ නේ අපි හැදාලා බලමු ඕ ෂිට් ආවා හරි දැන් ඉතින් මෙතෙන් ටිකක් කළා ඉඳලා යයි අනේ යනවද කොහෙද අනිත් පැත්තට ගියේ තුන් ලොකු දෙයක් මේ පැත්තේ හිටගනින් අයියෝ හුණා අයියෝ මොනෝ හරි ඉතින් ලාස්ට් ඩේ මම අකමැතිම දවස මොකද තව අපිට එකම එක දවසයි තියෙන්නේ මේ දවසේ පයින් විතරයි තියෙන්නේ අයියෝ ෂිට් පරාද බං මාගේ මොකද්ද භාගයක් ගියත් එක්ක බං දුර අරන් එන්න කලින් ඵලයන් ඊට පස්සේ ගණන් එතනට අවුලක් පයින් විතරයි ඉන්නේ ඊට පස්සේ අපිට ගේම තියෙන්නේ හරි යට එකත් එක්ක අයියෝ මට පොඩ්ඩක්වත් බය නෑ බං අයියෝ අනේ මන් දන්නේ මට වෙන වැඩ බලහන්කෝ මට වෙන්නේ ඉන්න චාටර් වැඩ කියන මගේ ෆෑන්ස්ලා කමෙන්ට් එකක් දාන්න මට වෙන්නේ චාටර් වැඩ කියලා කියන අය බයි ග්‍රැනි අපි යනවා ඊට ඉතින් හෙට එකත් එක්ක ගේම් තියෙනවා නයිස් අපි අන්තිම දවස
විභාගය ගිහිල්ලා පෙරදින්න නම් මට බෑ. අනේ ඔක්කොම කරන්න බෑ. අන්තිමට කොහොම හරි පනින්න ඕනේ මට. කෙම්සිට රිදුන රත්තරනේ වෙනව නැත්තම් ඔන්න ගියා. ගොයි හොඳයි. ඔන්න මෙතන ඉන්නවා බං. ඉවසරි. යනවා. ඔයා ඉන්දිකෝ. මේ කණින් දුවපා පණ එපා කිව්වපා. පණ එපා කියන්නේ නැහැ. මේකනේ. ඕක තාම නෑ. ඉන්නත් එපා. මෙහෙන් ගිහින් එන්න මේ ගන්නවා. ගවලි කැහුවේ. අයියෝ දැක්කනේ බෑ. දැන් ඉතින් මෙහෙට එන්න හමුකට පේන්නේ. නයිස්. ගියා නේද? මොන පැත්තටද ගියා? මොන පැත්තට? පැත්තේ අම්මට මෙතන. තාච්චි මුං කවුම රත් වෙනවා. අම්මා පිටිපස්ස හැරෙන්න නම් එපා. මම මෙතන පිටිපස්ස බලහන්කෝ මම උඹට වෙට්ටුවක් දාලා. අඩු. වරේ. පිටිපස්සෙන් වරේ. නයිස්. මේකෙන් වැඩක් නැහැ. අපි මෙන්න ඔළුව දාලා බලමු. ආච්චි පෝච්චි තැටිය රත් වෙනවා. අන්න අර මේ පැත්තට යනවා. එනකොට නම් ගොඩක් හොඳයි. ගත්තා දිව්වා. යස් ඔන්න එහෙනම් අපි සර්වස්කේප් එක කරා එහෙනම්. නයිස් ඔන්න එහෙනම් ඉතින් වැඩේ හරි. ඔන්න අපිට යන්න දුර තියෙනවා. එහෙනම් ආච්චි පොච්චි අපි ගියා. එහෙනම් කොල්ලනේ අපි පණිමු. ඔන්න අපි දැන් පැන්නා. බලන් ඉන්නවා දැන් ඉතින් බබ්බු ගහ. ඔය චීන කටේ කරන් ඵලයන් මං අරන් ආවා. සමාවේ. තෝ මොකද බලන් ඉන්නවා පාරේ. දෙනගනින් කට හුක් කරගෙන ඉන්නවා. එහෙනම් කොල්ලෝ ඔන්න අපි ද එන්ඩ් එකට ආවා. මේ අද වීඩියෝ ඉවරයි. ගුඩ් බයි. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියන්නත් මට අමතකුණා. නම් ඔය හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. කිරියෙන් පැණි නිති වෙන්න. එහෙම නැත්නම් ඉතින් අනිත් උන්ට කෙලවලා යන්න. නෑ. එනකොල්ලනේ අපි ගියා.